ඉතින් අද හැලලා තියෙන Craftman 9. හරි මම විලේජ් එකම ස්පවුන් වෙලා තින්නේ. මේ පොඩි එකා දොර හැවුනේ. මොනවද තියෙන්නේ කියලා. පුත් නෑ. බලපන් මේ ගෙදරද ඉන්නේ ගිගන්න ඉබ්බා. මං හිතන ඕක ඩයමන්ඩ් ටිකක්වත් දාන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අද අපි විලේජ් එකට හමුන එකේ අද අපි අපේ ෆස්ට් එපිසෝඩ් එකේම ගේ හදමු. හරි අපි මේ ගෙවල් මුලින් චෙක් කරලා බලමු. මට ලී කපන්නත් බෑ වගේ තියෙනවා නම් ගම්. ගෙවල් වල ඇතිනේ ගබඩාවල්. මුංගා මොනවද තියෙන්නේ දන්නේ. ටිකක් තාම මොකුත් නෑ බං. චෙස්ට් එකක් තිබ්බා. ඒ ගෙදර ඉඳලා තියෙන හිගන්නෙක් නේ බං. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක්ද? එහෙනම් දැම්මම subscribe කරන්න මේ මගේ first video එක. හරිද? හරි මොකද්ද බං අර? චුට්ට සද්ද බද්ද එහෙනම් ගණන් ගන්න එපා. බ්ලෙන්ඩර් on කරලා මේ මොකද්ද දන්නවද? මේ හාවෙක් වගේ සතෙක්. හරිද? මෙයාගෙන් අපිට මේකේ chest එකක් තියෙනවා. මේ chest එකෙන් අපිට ගන්න පුළුවන් මේකේ එක ඩයමන්ඩ් එකක් තියෙනවා. හරිද? ඒ ඩයමන්ඩ් එක ඩයමන්ඩ් එකක් තියෙනවා. තව පොතක් තියෙනවා රීඩින් කරන්න. මම මේ පොත් නම් ගන්නෑ. මට වැඩක් නෑනේ පොත්. හරි අපි අරන් බලමු. මං කිව්වා වගේම තියෙනවා බඩු ටික. හරි ඉතින් මේක අස්සේ මුකුත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේවා ටික අපි පස්සේ ගලව ගන්න යමු. නෙදරයිට් බ්ලොක් එකකුත් තියෙනවා මෙතන. නෙදරයිට් නෙමේ. මොකක්ද ඒවට කියන්නේ? ඔක්සිඩියන්. මෙන්න මුන්ට නම් ගහන්න එපා. මේකේ පෙන්ගියුනුත් ගහනවා. මේ ගෙදරට අපි ගියේ නෑ නේද යාළුවා? අපි ගිහින් බලමු. මේ ගෙදර නම් දුප්පතෙක් නෙවෙයි ඉන්නේ. ඉතින් ගැම්මෙන් ඉන්න කොල්ලෙක් ඈ. දබෝ මේක මොන පාටද? නිදකු විතර. උලක් නෑ. අපි හරි ගෙදර එක ගේකවත් කෑම නැද්ද දන්නේ. මේකේ හිම කොටියොත් ඉන්නවා බං. මල වදේ බං. උන් ගහුවාම දඩං බඩං ගාලා සෙට් එකම ඇවිල්ලා එකට මට ගහනවා බං. කෝ බං මේකේ චෙස්ට් එක. චෙස්ට් එකක් නෑ බං මේකේ. මං හිතුවේ හොඳ ගයක් කියලා. හොඳ ගයක් නම් තමයි. දෙයක් නෑ හැබැයි. මට මේ කෑම තිබ්බනම් ඇති බං. මට දැන් අවශ්‍ය වෙන්නේ මේ වෙලාවෙදි කෑම. අම්මා මේ ගෙදර මොනවද? අයිස් වලින් කොහොමද දන්නේ නේද ෆ්‍රෙන්ඩ්ස් ගේ හදන්න. අයිස් කැටවල. අම්මී කියෙව්වේ කප්පත. පත කියලා බලන්න යන්න ඕනේ අස්සට. අපි යන්කො ඊළඟ එපිසෝඩ් එක. අම්මා තියානම් මූගවත් කෑම තියනවද? හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේවා ටික කාලා අපේ ගේ හදන වැඩේ පටන් ගමු. ඊට කලින් ගහක් කපා ගන්න ඕනේ. ඊට කලින් මේ ගෙවල් ඔක්කොම චෙක් කරන්න ඕනේ. සද්ද බද්ද එනනම් ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්. මේකේ මැප් නේද ෆ්‍රෙන්ඩ්ස් හදන් තියෙන්නේ. අනේ නෑ මැප් නෙමෙයි මැප් හදන්නේ අනිත් එකන්නේ. මේකට අපි ගියා නේද? මා තා පොඩ්ඩේ වැදෙනවා උට. වැදුණා නම් ඉතින් මං ඉවරයි බං. මං දවුන්ඩර. මම මේ ගමේ තාම එක දවසක්වත් නිදාගත්තේ නෑ නේ බං. මට සිහිනවා. පොඩි ටෙස්ට් එකක් කරලා බලමුද? ඒකට චුට්ටක් එක බ්ලොක් එකක් අවශ්‍ය වෙනවා.
ඇවිල්ලා ගහන අප්පා හරියෙන් දැන් වෙන තැනක ඉන්නේ හරිනේ අමාරුව මගේ ඉන්න මම ෆ්‍රෙන්ඩ්ස් මම මේ හරිය නෙමෙයි පියාට හිටව ගියම් බලන්න ඇති ගමක් අපි ගම සොයා යනවා දැන් නම් මං අතර හන්දි කඩාගෙන මැරෙන්නේ ෆ්‍රෙන්ඩ් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් චුට්ටක් අපි කොහොම හරි ෆ්‍රෙන්ඩ්ස් මේ පාර 1000 පන්නන්න බලමු ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ඔයගොල්ලෝගේ සපෝට් එක මට අවශ්‍ය වෙන 1000 පන්නන්න තාම මං එකපාරක්වත් සබ්ස්ක්‍රයිබ් ලා 1000 පන්නලා නැහැ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න වගේම like කරන්න ඔයගොල්ලෝගේ යාළුවන්ටත් දැනගන්න මේක share කරන්න අමතක කරන්න එපා අමතක කරන්න කලින් අපි යන්කුමු මෙහෙට නැතම් මගේ අවසානේ නගලනවා දෙරැත්තෙනවා පරාදෙම ගමකම නෙමෙයි බං මං ස්පවුන් නේ ඇත්තම කියන්නම්කො මේක ගම හොයාගන්න අමාරු හින්දා මං හොයන් ගියා ඊට පස්සේ තමයි මට හම්බුනේ මෙන්න තියෙන ස්ට්‍රක්චර් එක මේකට තමයි මේක තියෙනවා බං මම ඩයමන්ඩ් නාමර් හදාගන්නෙම ගුහා වලින් නෙමෙයි බං සෝයිවල් දාගත්තා ස්ට්‍රක්චර් එකක් හොයාගත්තා ස්ට්‍රක්චර් එකෙන් අඩු ටික ගත්තා මට දහසක් ආවා ෆ්‍රෙන්ඩ්ස් ඒ ගන්න මේකේ සොම්බිස්ලා ස්පවුන් වෙනවානේ අර දොර ඇරියාම දැන් රෑ පිච්චෙන්නේ දවල් කාලේට ආවහම පිච්චෙනවනේ ඔන්න තියෙන ස්පවුන් වලට ඒක හින්දා අපි දොර වහලා ඇරලා යන් අයියෝ මේ ක්‍රීපර් කෙනෙක් කරේ මුකුන්ද ඒකෝගේ නම ස්කෙලටර්ස්ලා එතකොට කෝටු කිතයිලා බා පාටන ඔන්න දිනවා බං විලෙජ් අපි යන් ඉක්මනට ෆ්‍රෙන්ඩ්ස් එන්න මන්දනේ මූණ බලන්න හොඳ නෑ අම්මා මේක වල්ලුරක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ක්‍රාෆ්ට්මෑන් 9 දාගන්න ක්‍රාෆ්ට්මෑන් 9 හෝ 6 හෝ කැමති ක්‍රාෆ්ට්මෑන් 10 එන්නේ ක්‍රාෆ්ට්මෑන් 10 ගැව්වාම අයියෝ මු එකක් කෑවත් ඉවරයි මම මොබ්ස්ලා නිදාගනින් දාගන්නත් දෙන්න අයියෝ ෆ්‍රෙන්ඩ්ස් නිදාගන්නත් බෑ මට වෙන ගෙදරට තමයි යන්න වෙන්නේ හෙලෝ අයියෝ ගහනවා බං Yo friends මේක නම් පාට්ට කරු මේ අපි ඉක්මනට යමු එතකම් වීඩියෝ එක ස්කිප් කරන්න අම්මෝ ෆ්‍රෙන්ඩ්ස් සතියෝන්ත මං ගම ගාවටම ආවා හෙල්ත් එකත් අඩු කරගෙන ආවේ විදින්න එපා අයියෝ ටමෙල් මුන් බලපංකෝ රෑජාමිටත් ඉදි අන්ට ඉතින් ස්කෙලටර්ලා විදින්නේ තොම්බිස්ලා විතර අම්මා නිදාගමු ඇයි බං මොන්ස්ටර්ස් යකෝ මෙහෙ හැමදාම මොන්ස්ටර්ස් John Ano kita lebar ni jangan nak lu begitu tiang dok friends dem mama itani spawn ya nerunat
දැන් මම ගේ ෆස්ට් ආයුධ ටික හදවන්න. මම ආතල්ලකට මැරෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ දන්නවද මගේ මේ කෑමත් අඩුයිනේ. මචං ගාවා. තව එකයි මැරුණා ෆ්‍රෙන්ඩ්ස්. හරි. දැන් ගානක් නෑ මට. දැන් අපි වැඩ ටික කරගෙන යමු. ඊට කලින් මම මැරුණේ කොහෙද බං? ඒක මෙහෙ ගියේ නෑ මම. මෙහෙ උඩද කොහෙද? ලගයි මෙහෙට වගේ මං ආවා. වැටුනේ කොහෙද? වැටුණු වල නෑ. ඔය පෙන්ගියුන නම් ඇඳි ගේවිලාම පොලයක්. ස්ට්‍රක්චර් එක නම් මෙතනට පේන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. මගේ අඬු කැඩෙනවා. මරුණේ කොහෙද බං? මෙන්න මේ හරිය නේද? ෆ්‍රෙන්ඩ්ස් මට කන්නේ අපි මේ එපිසෝඩ් එකේදී ගේ හදන්නද ඊළඟ එපිසෝඩ් එකේදී ගේ නම් ගේ හදමු ෆ්‍රෙන්ඩ්ස්. ඊට කලින් මට වොයිස් එන්නේ මම මැරුණේ කොහෙද කියලා. මැරුණු තැන හම්බුණානේ ස්කෙලටර්ස් ලගේ දුන්නන්නේ. ඉන්න තමයි මුළුත් බය නැතුව එළියට වෙලා ඉන්නේ බ. මේකේ පූසත් ගහනවා බං වල්ලූරෙට්ට ගෙවුවාම. අර ගියක් නේද බං තියන්නේ. මේ ඉන්නේ හිමේ ඉන්න සතෙක්. ඔව්වට වැදුනොත් ඉතින් ෂොට් ටිකකින් මේක සම්මතින් අම්මට සිරිමට ගියා. මේක වාගේ ගන්නේ ස්ටෝන් ටෝච් එකක් නම් දිනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි රීස්පෝන් සෙට් නම් මෙතනට ඊට කලින් අන්න අර ලීලක් තියෙනවා. මේකේ තියෙන්නේ බං වැඩ කරන්නේ නැති දේවල්. කියොන්ට තියෙන්නේ අයන් හදන්න මොනවද? මේවා. ඒ වගේ තුනයි ගෝල්ඩ් තුනකයි. අයන් තුනක් කියන්නේ අර අයන් වලින් තියලා හදන්න මොනවද? නම් දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මම. ඒකේ නම දන්නේ. අවුලක් නෑ අපේ එක ඩයමන්ඩ් එකක් නේ. අරකින් අපිට ඩයමන්ඩ් කීයක් හම්බෙයිද? እንደ ගහක් කපා ගන්නම් ෆ්‍රෙන්ඩ්ස්. මගේ පොඩ්ඩෙන් මැරෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මගේ ෆස්ට් ආයුධ ටික හදාගන්න. ගමේ මෙන්න මෙහෙම කරලා කලබල කර. වැඩි අයකෝ. හරි අපි යන් පාඩකින් ගහක්. පාඩුවේ ඉදි මොකෙක් කරේ ඇවිල්ලා කෙලෙව්වොත් තමයි. එහෙම නෙවෙන්නේ මට. දැනුත් කෑම අඩුයි හෙල්ත් අඩුයි. එක ගහක් කපලා අපි ඌරෙක්ව මරාගමු. එන්න මේ මාඩුව වර්ගය ගහන්නේ අපිට ගැහුවත් නැතත්. මේකේ මෝරුත් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. කිඹුල්ලත් ඉන්නවා. තල්මසුත් ඉන්නවා. මී කන අර තල්මහ ඉන්නේ. ඌත් ඉන්නවා බං. මාව සර්වයිවල් දාලා ඉද්දි ඌ මාව කන්න හැදුවා කියපන්ද ඊමෙදි. මේක එක එක ඉන්නවා. ඔයගොල්ලෝම ටෙස්ට් කරලා බලන්න. මී හරකුත් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්.
රිලව් වගේත් ඉන්නවා. අපි මේකයි දැන් අවශ්‍ය වෙන්නේ මේක විතරනේ. මාළු ටිකකට ප්‍රහාර දෙමු ෆ්‍රෙන්ඩ්ස් මුලින්. හරි එකෙක් ඉවරයි. අනිත් එකත් ඵලයන්කෝ. මට මොකව ෂුවර් නෑ ෆ්‍රෙන්ඩ්. හිතන්නවත් බැරි විදිහට කියනවා. මට සිහිත ඔට්ටේ මම මට වැඩිය ලොකු එකෙක් ඉන්නවා. ඌ තමයි සිංහයක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් මේකේ. ඔයගොල්ලෝ බලාගන්නකෝ. ගේම් එක ගහද්දි. නැත්තේ මොකුන්ද කියලා බලන්න. මට කිව්වා මරන්න දෙන්නේ. මට කියන්නේ ඔබ ගේමද කියලා. ගේම නේ මුට ගෙවුවොත් අර ඉන්න ලොකු එක දැක්කනේ ඔයගොල්ලෝ. ඌ ඇවිල්ලා මට කෙලිනවා. එතකොට මම මැරෙනවා. හැබැයි මෙතන අතන ස්පෝන් සෙට් කරලා තියෙන්නේ. හැබැයි උන් අතරින්නේ මැරිලා ආය ආවොත් අපිට ආයෙත් කෙලිනවා. උන් පට්ටම් තමයි. ඊයකෝ මට සිරිමන් ස්ටික් ගල් පාඩුවට අපි කෑම වලින් බඩ පුරවමු. අපි කෑම ටික ස්මෙල් කරගමු. මෙන්න මෙතන යන්ත්‍රය. යන්ත්‍රයක් නෙවෙයි. අපිට මේකෙන් අයන් ගන්න පුළුවන්. වරින් මට කෑම ඕන කරා. මම තව පොඩ්ඩක් කනවා චොට්. මුංගේ සාමාන්‍ය උරන්ට වැඩි මස් ලැබෙන එක තමයි අපිට තියෙන වාසිය බං. දන්නේ ඉවරයි මම තව පොඩ්ඩක් කෑම එක කන්න ගිහලා මම මල. ඕම් බලන්න ඒකකින් හම්බුන අපිට පහල. මේ 14. අපි මෙතන දින කෝල් බ්ලොක් ටික කළා. යන්කෝ පින්නේ. අපි අරහ තිබ්බ හීරෝ බයින්ගේ ද නිවසද කොයිද? ඒකට යන්න. අපි ඒකේ පදිංචි යමු. මේ අනුන්ගේ ගෙවල් ඉන්න. මගේ පාලිය ගන්නෙ මුගේ. උඹගේ කේක් මට මාව මැරුවා මගේ ඩයමන්ඩ් එකත් ඉවරයි. මේ මොකුත් හම්බෙන්නේ නැහැ නේද? මේ කොට්ටි තමයි මට ෂුවර් නැත්. කොහෙන් ඇවිල්ලා ප්‍රහාර එල්ල කරයිද? කොහෙද අපේ ගියේ තිබ්බේ අර අපරාධ ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගත්තේ එතන තිබ්බ නේද? ඕලක් නෑ යන්කෝ දැන්. මෙන්න මේ හරි. ක්‍රාෆ්ටින් ටේබල් දෙකක් තිබ්බහමකෝ. මට සිරි නියමටම කෑමත් බැහැලා. මන්ට එකෙක්ටවත් වැදින්නේ නැති වෙන්න ගහන්න. මුලින් කෝල් ටික මුලින් හදාගන්න. පොඩි ආතල්ලයක් කරපු ඔබ මෙතන ඉන්නලන්න අයියෝ පොගියන් අවුලක් නේ. දැන් අපි කොබල් ස්ටෝන් වලට මාරු. ඒක ලේසි අපිට. හොසුත් වෙනවා. දැන් ඩේට් පිට තියන්නේ
දැන් කොපර් තියෙනවා. අයන් වගේ තිබ්බනම් මම දැම්මම කඩලා. එතන නම් අයන් තියෙනවා. මේක කඩමු. මෙතන වහලා දැන් අපේ කැම් ටික අරගෙන දැන් කොබල් ස්ටෝන් ආයුධ වලට මාරු වෙනවා. ගල් කොට්ටාද. හරි. දැන් අපි මෙන්න මේ ආකාරයට ඇඳ ගලවලා මෙන්න මෙහෙම. එහෙම වෙන ක්‍රමයකට දාමු. එක්කෝ ඒ ක්‍රමයටම තියාගමුකෝ. හරි අපි යමු එළියට. ලෝක පාර මන් දොරක් එහෙම දාලා තියන්න. මරණ එකමයි හොඳ බා. friends. හරි friends. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න ඔයගොල්ලෝ. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. goodbye.